හරි මේ ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා ඔයාගේ ආපු රිසල්ට් එකට. ඒ කියන්නේ ආපු ඉසෙට් එකට ගැලපෙන කැම්පස් කෝසස්. කියන්නේ මට දැන් මේ රිසල්ට් එකට කැම්පස් යන්න පුළුවන් වේද? මොන වගේ කෝසස් හම්බෙයිද? මොන වගේ කෝසස් හම්බෙන්නේ නැති වෙයිද කියලා අහලා තිබ්බා. ඉතින් මේ මම try කරන්න හදන්නේ දැන් කැම්පස් පොත. ඒ කියන්නේ UGC handbook එක පාවිච්චි කරලා ඔයාගේ දිස්ත්‍රික්කේ ඔයාට ආපු ඉසෙට් එකට මේ අවුරුද්ද කැම්පස් අහුවේද නැද්ද? නැත්නම් මොන ඩිග්‍රී අහුවේද නැද්ද? පේරා ඉන්ජිනියරින්, මෝරා ඉන්ජිනියරින් නැත්නම් බයෝ සයන්ස් මෙඩිසින් අහුවේද නැද්ද කියලා හරියට හොයාගන්නේ කොහොමද කියන එක කියලා දෙන්න තමයි හදන්නේ. හරි. මේ අපි බලමු අපි ඒකට මුලින්ම මේ ඉන්ටර්නෙට් තියෙන මේ ලැප් එකකට යන්න ඕනේ. මේ දැන් ලැප් එකට ගිහිල්ලා ගහන්න UGC handbook කියලා. මේක මේ ඔයා කැමති භාෂාවකින් ගන්න. මම කැමති ඉංග්‍රීසි මීඩියම් ගන්න හේතුව මේ සර්ච් කරන්න ලේසි. සර්ච් කරන්න ලේසි නිසා ඉංග්‍රීසි මීඩියම් එක ගන්න. ඊට පස්සේ 2024 25 UGC handbook කියන එකට යන්න. මේ PDF එක තමයි මේ load වෙන්නේ. එතකොට මේ PDF එක load වුණාම සාමාන්‍යයෙන් මේ PDF එක ඇතුලේ මේ search කරන්න පුළුවන් මේ control F ගහලා. control F ගහපුවම search කරන්න පුළුවන්. මේක search කරන්න ඔයාගේ දිස්ත්‍රික්කය වගේ. හිතන්නකෝ මම ගහන්නම් කුරුණෑගල කියලා. මේක මෙහෙම ගැහුවට පස්සේ ඔයාට එනවා මේ page එක ඇතුලේ කුරුණෑගල කියලා වැටලා තියෙන තැන් ටික. මේකේ අටම හරියට යන්නකෝ. මෙන්න මේ අටම හරියට ගියාම මෙන්න මේ table එක හොයාගන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ table එකේ තමයි අපිට ඕනේ තත්ත්වෙ ටික තියෙනවා. මම කියලා දෙන්නම් මේක කොහොමද කියවන්නේ කියලා. හිතන්නකෝ මැත්ස් කරපු කෙනෙක් කියලා. හරිද? දැන් මේ මැත්ස් කරපු කෙනෙක් නම් මේකේ පොඩ්ඩක් මේ බෙල්ල හරවලා බලන්න ඕනේ. බලමු අපිට මේ කරක ගන්න පුළුවන් නේද කියලා. ඔව් හරි මේ තියෙන මෙහෙම කරක ගන්න. හරි. මේ විතර බඩ නැතිව මගේ නම් මෙන්න මෙතන බඩ නැතිව මේක කරක ගත්තා. දැන් මේක බලන්න පුළුවන් අපිට. හරිද? දැන් හිතන්න මේ තියෙන page එකක් බලමු මේ කියවන්නේ කොහොමද කියලා බලමු. මේ තියෙන bio science page එකක්. හරිද? මේකේ තියෙන medicine. දැන් මේ තියෙන University of බලන්න focus වෙනවද කියලා University of Medicine, University of Colombo නේ තියෙන්නේ. එතකොට දැන් මේ තියෙන එක එක දිස්ත්‍රික්ක වල මේ ඒකේ මේ අන්තිමගේ ආපු මේ ඉසෙට් ස්කෝර් එක තමයි මේ තියෙන්නේ. දැන් හිතන්න කුරුණෑගල දිස්ත්‍රික්ක 2.4158ක් තිබ්බොත් තමයි මේ ගිය පාර මේ යන්න පුළුවන් වෙලා තියෙන්නේ මෙඩිසින් කොළඹ. හරිද? එතකොට ඒ විදිහට ගත්තාම දැන් මෙතන මේ මෙහෙම බලපුවහම අපිට ඉතුරු ටික බලා ගන්න පුළුවන්. දැන් මෙඩිසින් ඊට පස්සේ ඇග්‍රිකල්චර් අරාමිය දැන් හිතන්න කවුරු හරි ළමෙක් අහනවා මට 0.7 මේ 0.75 තිබ්බොත් මට කැම්පස් යන්න පුළුවන්ද? ඔක 0.75 තිබ්බොත් ඔයාලට ගොඩක් දුරට ඇග්‍රිකල්චර් වගේ යන්න පුළුවන්. මේ හැබැයි මේ ගිය අවුරුද්දේ රිසල්ට් හරිද? ගිය අවුරුද්දේ රිසල්ට් ඒ වුණාට දැන් මේකම වගේ තමයි මේ පාරත් සාමාන්‍යයෙන් වෙන්නේ. ඒ නිසා මේ ඔයාලට මේක පාවිච්චි කරලා ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයාලට යන්න පුළුවන් කෝසස් මොනවද කියලා. සහ ඒ වගේ මොනවද දැනන් හිටියේ නැත්තම් මෙච්චර කාලයකට දැනන් හිටියේ නැත්තම් මේ මොනවද ඔයාලට යන්න පුළුවන් කෝසස් කියලාවත් ඔයාලට යන්න පුළුවන් මේ උඩටම මේ තියෙන්නේ. මෙන්න මේකේ මේ තියෙන එක එක ස්ට්‍රීම් වලින් යන්න පුළුවන් මේ ඩිග්‍රීස්. දැන් වෙන කොමර්ස් දැන් බයෝ ගත්තොත් බයෝ තියෙන්නේ ඉල්ලුමේ පිළිවෙලට මම හිතන්නේ තියෙන්නේ. මෙඩිසින්, ඩෙන්ටල්, වෙට්, ඇග්‍රිකල්චරල් ටෙක්නොලොජි, ඇග්‍රිකල්චර්, ෆුඩ් සයන්ස්. මේ තියෙන්නේ බයෝ කරලා යන්න පුළුවන් කෝසස් ලොකු ගණනක් තියෙනවා. ඇත්තටම දැන් අර මේ ඒ ලෙවල් කාලේ කියනවනේ අර බයෝ කරලා නේ යන්තම් පාස් වුණත් යන්න කෝසස් ගොඩක් තියෙනවා කියලා. එහෙමයක් තියෙනවා. හරිද? දැන් බලන්න ආර්ට් කොමර්ස් වලට අඩුයි. හැබැයි බයෝ මෙඩිසින් වලට ගොඩක් තියෙනවා. ෆිසිකල් සයන්ස් වලට චුට්ටක් තියෙනවා. මේ ඊට පස්සේ මේ කොමන් ස්ට්‍රීම් එක කියලා දෙනවා. ගොඩක් දන්නේ නැති කට්ටිය ඉන්නවනම් බලන්න මේ කොමන් ස්ට්‍රීම් එක. හරි. මේ ඩිෆරන්ට් සබ්ජෙක්ට් ස්ට්‍රීම්ස් එක මේ කියන්නේ මේ කොමන් ස්ට්‍රීම් එක. මේකේ මේ IT ෆැසිලිටි මැනේජ්මන්ට් මේ ඔක්කොම ගොඩක් යුනිවර්සිටි ඔෆ් මොරටුවේ තියෙනවා. මේ ගොඩක් ඒවා. අනිත් කැම්පස් වලත් තියෙනවා. මේවට යන්න මේ ඔයා මොන කෝස් කියන්නේ මොන ස්ට්‍රීම් එකෙන් එලවල් කරත් කමන්නේ. ඔයාට කරන්න තියෙන්නේ මේ මොනවද ඒකට අපි කියන ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් කියලා. ඒ කියන්නේ මේ ටෙස්ට් එකක්. ඒ කියන්නේ මේ ඔයාට මේ කෝස් එක කරන්න ඕන හැකියාව තියෙනවද කියලා බලන්න. දැන් හිතන්නකෝ මේ ඩිසයින් කියලා ෆැෂන් ඩිසයින් කියලා. ෆැෂන් ඩිසයින් කියන එකට ඔයාට චිත්‍ර අඳින්න පුළුවන් වෙනවා. ඒ නිසා ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ තියෙන චිත්‍ර අඳින්න පුළුවන් ඒවට. අර ඒ වගේ මේ ටෙස්ට් එකක් පාස් වෙලා ඉසෙට් ස්කෝර් එකේ පිළිවෙලට තමයි මේ කැම්පස් එකට ගන්න. ඉතින් ඒ නිසා මේ ඔයාගේ ස්ට්‍රීම් එකට ගැලපෙන කෝස් එකක් හොයාගන්න බැරි වුණොත් මේ සෙට් එකෙන් ඔයාට කෝස් එකක් හොයාගන්න පුළුවන්. හරි. ඉතින් මේ මම හිතනවා ඔයාලට අයිඩියා එකක් එන්නේ නැති කොහොමද මේ ඔයාගේ දැනට ආපු රිසල්ට් එකට තෝරගන්නේ කියලා මේ කැම්පස් කෝස් එක. ඉතින් එහෙනම් මේ වගේ මේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න.